ඔයා පරාද වෙන්නේ කවුද නිසාද? කවුරුත් ඔයාට ඇටැක් කරන්නේ නැතුව ඔයාව පරාද කරන්න පුළුවන් කියලා හිතුවද? මේ කතාව අහලා බලන්න. එකමත් එක කාලෙක නිස්කලංක වනාන්තරයක් මැද බැටළුවන් කණ්ඩායමක් නිම්නයක් හරහා යමින් හිටියා. ඔවුන් සංසුන් බියක් නැහැ. හදිස්සියේ හිවලුන් කණ්ඩායමක් ඔවුන්ගේ මග වැසුවා. බැටළුවන් බය වෙනවා. අපි ඉවරයි කියලා හිතුවා. හැබැයි හිවලුන් පහර දුන්නේ නැහැ. නායකයා ඉස්සරහට ඇවිල්ලා කිව්වා බය වෙන්න එපා. අද අපි කරදර කරන්නේ නැහැ. අපි අද ක්‍රීඩාවක් කරමු. හවස් වෙනකොට අන්තිමට ඉන්න එක අපිට අයිති. එච්චරයි. හිවලුන් පස්සට ගියා. මුලින් බැටළුවන් මේ කියපු දේ අවුල් සහගත වුණා. ඒත් ටික ටික එක සිතුවිල්ලක් පැතිරුණා. මට අන්තිමයා වෙන්න බෑ. එකෙක් ඉස්සරහට ගියා. තව එකෙක් ඒ දේම කළා. ඊට පස්සේ ගමන වේගවත් වුණා. වේගය දිවිමක් වුණා. දිවීම අවුලක් වුණා. මට ඉස්සරහට යන්න දෙන්න. මන් මරෙන්නේ නැහැ. ඔවුන් එක එකාට එරෙහිව දිව්වා. දුබලයන් තල්ලු කළා. වැටුණු අය උඩින් ගියා. සමහරු තව අය පස්සට දාලා දිව්වා. හිවලුන් තවමත් නතර වෙලා මේ දිහා බලාගෙන ඉන්නවා. ඔවුන්ට තරග කරන්න ඕනේ නැහැ. ඔවුන්ට අවශ්‍ය දේ වෙනවා. හිරු බැස යනවා. බැටළුවන්ට මහන්සි. බිම වැටිලා හුස්ම ගන්න බැරිව. වයසක බැටළුවෙක් කිව්වා නවත්තන්න. අපි අපිවම විනාශ කරගෙන ඉන්නවා. කවුරුත් ඇහුවේ නැහැ. අවසානයේ හිවලුන් තරඟේ ලේසියෙන් ජයගත්තා. එක බැටළුවෙක් හිතුවා අපි අපිවමයි පරාද කරගත්තේ. අපේ ජීවිතෙත් එහෙමයි. කවුරුත් ඔයාට පහර එල්ල කරන්නේ නැහැ. ඔයාගේ හිතට අදහසක් දානම විතරයි. ඔයා ආරක්ෂා වෙන්නේ අනිත් අයව ඉස්සරහට දාලා නෙවෙයි. ඔයා ඉස්සරහට ගියාමයි. ඇත්තටම උගුල තියෙන්නේ ඔයාගේ හිත ඇතුලේ. ඔයාට මේ කතාව හොඳ නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දිගටම මේ වගේ කතා බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් කතාවකින් නැවත හමු වෙමු.